ලංකාව මධ්‍යයේ පිහිටලා තියෙන වලාකුළු වනාන්තරයක පයින් ඇවිදගෙන ගියපු ගමනක්. ලංකාවට පමණක් ආවේනික පක්ෂීන් සහ උරගයින්. මේ ගමන අතරවාරයේ අපිට මුහුණ දෙන්න සිදුවුණු සුන්දර අත්දැකීම්. මේ ඔක්කොම අද වැඩසටහනින්. අපි මේ යන්නේ එල්දිනී ඉඳලා තංගප්පුවට යන පාරේ රංගල ටවුන් එක පහු කරලා. මෙස්සින් කරදරයක් නැති දවසක් අපි පටන් ගන්න තියෙන්නේ. රොබර්ට්ස් ගැප් ඊට පස්සේ බර්න් සයිඩ් මේ තංගප්පුවට ගිහිල්ලා තමයි යන්නේ කවට තියෙන තැන්. ඉතින් අපි මේ පැත්තේ පුංචි සංචාරයක් කරන්න යන මේ දවස් දෙකේ තුනේ අපිත් එක්ක ඉන්නවා ඔය වීඩියෝ කරන්න අපේ ලක්ෂිත. ඊට පස්සේ ඉන්නවා අපේ ඈන්. ඔය ඉන්නේ ඈන් තමයි මේ ගමනට මුල්ුනේ. ඊට පස්සේ ඉන්න අපේ අමිදු. ඊවාට දවසේ මේ කට්ටියත් එක්කගෙන අපි යන්නේ ඉතින් ලස්සන ගමනාන්තයකට වගේම මේ ජෛව විවිධත්වය පැත්තෙන් ගත්තාම ඉහළම තැනක තියෙන රක්ෂිත වනාන්තරයක්. මොකද එහෙම කියන්නේ නකල්ස් වනාන්තරයේටම අනන්‍ය වෙච්ච වෙනම ශාක සහ සත්තු රැසක් වෙනම ඉන්නවා. ඒගොල්ලෝ බලන්න අපිට වෙනම වියලි කලාපීය වනාන්තරයකට යනවා වගේ එහෙම ටිකක් අමාරුයි. උත්තර ගොඩක් සූක්ෂමව බලනවා නම් සහ ගොඩක්ම මේ අපිට තියෙන වාසිය තියෙන මේ ගමන් අපිට පයින් යන්න පුළුවන් වාහනේ මත දාලා පයින් යන්න පුළුවන්කමත් එක්ක අපිට ඉතින් අර ගොඩක් වට පරිසරය නිරීක්ෂණය කරගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ ගමන අද ප්ලෑන් කරේ. අපි ගිහිල්ලා බලමු. මගේ දිගට විස්තර ටිකක් අරන් ඉන්න. කට්ටියම ලෑස්තියෙන් ඉන්නේ ලස්සන පුරාම කැප්චර් කරගන්න බලමු. සුළඟ යන මග කියයි වලාකුළු නුඹේ නාම දනී ඉතිරි කර සටහනක පා පිපුණු කුසුමක් සැලී සේල අඳිනා නාරි ලෙසිනා හැඩවි පෙනෙනා නුඹේ සේද මීදුම් අතරමාගත නුඹේ සිසිලස දැන් මේ පිටත් වෙන්න හදන්නේ තංගප්පුවේ ඉඳලා රොබර්ට්ස් ගැප් වලට යන ගමන් මාර්ගය තමයි මේ එන්නේ. එතකොට එතන පටන් ගැම්ම ගත්තාම ආරම්භයේම තියෙනවා මේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න කවුන්ටර් එක. එතෙන්ට ගිහිල්ලා බලමු අපි ප්‍රවේශ පත්‍රයක් මිලදී අරගෙන කිලෝමීටර් 4ක වගේ ගමනක් තියෙනවා රොබර්ට්ස් ගැප් වලට පයින් යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. 4යි මල්ලි. මෙතන නම් රොබර්ට්ස් ගැප් වලට කොච්චරක් තියෙනවද දුර? 4මාරක් තියෙනවා. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙන් පස්සේ අපිට මෙතනින් ඇතුල් වෙන්න පුළුවන් මේ ඉහළ පාරේ. එතකොට මේ නකල්ස් කියන වනාන්තරයේ නකල්ස් කඳු පන්තියේ එක්තරා ප්‍රදේශයකට මේ ඇතුල් වෙන්නේ. අපි අට්ටාලවෙට්ටු කියලා කියන්නේ. අට්ටාලවෙට්ටුව කියලා කියන්නේ මේ රොබර්ට්ස් ගැප් ප්‍රදේශයට අට්ටාලවෙට්ටුව කියන නම කොහොමද ආවේ කියන එකත්
ගමන අතර වාරේ කියන්න. අපි දැන් ගමන පිටත් වෙමු. ගමන පටන් ගන්නකොටම අපිට මෙන්න මෙයාව මුණ ගැහුණා. මේ ඉන්නේ වැහිලිහිණි විශේෂයක්. හිල් සැලෝ. එහෙම නැත්නම් විද්‍යාත්මකව මෙයාලට කියන්නේ හිරුන්ඩෝ ඩොමිකෝලා කියලා. මෙයාලා ලංකාවට ආවේනික කුරුල්ලෝ නම් නෙවෙයි. හැබැයි මෙයාලා බහුලව දකින්න පුළුවන් වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 500කට වඩා උස් ප්‍රදේශවල. පුංචි පුංචි ක්‍රමීන් මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඒ වගේම මෙයාලට හරිම වේගෙන් පියාඹන්න පුළුවන්. ඔය මොකද කරන්නේ? කෝ අයියෝ සල්ලි. මේගොල්ලෝ මේ කරන්නේ කූඩැල්ල වෙල්ලෙනවට ස්ප්‍රේ එකක් ගහගන්න එක. මේ ගමනේදී තියෙන ප්‍රධානම අභියෝගයක් තමයි කූඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන එක. කූඩැල්ලෝ අඩියක් ගානේ ඉන්නවා. මොකද තෙත් පරිසරයක්නේ තියෙන්නේ. හොඳ වෙලාවට මේ දවස්වල වැස්ස ටිකක් අඩු නිසා කූඩැල්ලුන්ගේ ප්‍රමාණය නම් ටිකක් අඩුයි. නමුත් ඒක තැන නතර වෙලා හිටියොත් එහෙම බේරෙන්න ටිකක් අමාරුයි ඒගොල්ලන්ගෙන්. හොඳම දේ තමයි මේ වගේ තැනකට එනකොට මේ වගේ කූඩැල්ලන්ට හානියක් නොවෙන. ඒ කියන්නේ මේ වගේ පරිසර පද්ධතියක සතුන්ට හානියක් කරන්න බෑ අපිට කොයි වෙලාවකවත්. ඒ නිසා ඒ සත්තුන්ව අපේ ඇඟේ එල්ලෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ විකර්ෂකයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ දෙයක් වෙයි. මොකද ඒ සත්තු ඒගොල්ලොන්ගේ වාස භූමියේ ඉන්නේ අපි ආගන්තුකයෝ. ඉතින් ඒ හින්දා ඒගොල්ලොන්ට හානියක් නොවෙන්න අපිත් බේරිලා ඉන්න පුළුවන් විදිහ ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් මේ ගමන් වලදී ඒක බොහොම හොඳ දෙයක්. ලෙයඩ් පැරකිට්. එහෙම නැත්තම් අලු ගිරවා. මේ ගමනේදී මට හම්බුණු සුවිශේෂී කෙනෙක් මෙයා. බලන්න මේගොල්ලෝ නිදහසේ ඉන්න හැටි. මම ටික වෙලාවක් මේගොල්ලෝ දිහා බලාගෙනම හිටියා. මේ අලු ගිරවා කඳුකර තෙත් කලාපීය වනාන්තරවල වාසය කරන ලංකාවට ආවේනික ගිරව් විශේෂයක්. කැලේ තියෙන පළතුරු, මල්, ඇට වර්ග මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි මෙයාලා වනාන්තරයේ පැවැත්මට ලොකු මෙහෙයක් කරන කට්ටියක්. ඒ තමයි බීජ ව්‍යාප්තියට ඍජුවම බලපාන්නේ මෙයාලා. ඉතින් වනාන්තරයක මෙයාලා ඉන්නවා කියලා කියන්නේ ඒ වනාන්තරේ ඉතාමත් හොඳින් පවතිනවා කියන එක. බලන්න අපිට හැංගිච්ච මේ වගේ පරිසර පද්ධතිවල කොයිතරම් ලස්සනක් හැංගිලා තියෙනවද කියලා. ඒ ලස්සන අපිට දැක ගන්න වෙන්නේ මේ වගේ පරිසර පද්ධතියකට ඇවිල්ලා ඉතා සියුම්ව ඒ ගැන අධ්‍යයනයක් කළොත් විතරමයි. මේවා ගත්තාම වෙනම ලෝක. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන පරිසරයේ ඉඳලා මේ වගේ තැනකට ආවට පස්සේ ඒක මෙහෙමයි දැනෙන්නේ කියලා කියන්න හරි අමාරුයි. හැම මිනිස්සෙම එකපාරක් හරි මේ වගේ තැනකට ආවිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. හරි මහන්සි. ඒ වුණාට එක්ස්පීරියන්ස් එක හරි වටිනවා. දැන් කියන්න ඕනේ මේ ගමනත් කිලෝමීටර්ස් දෙකක් විතර අපි දැන් කිලෝමීටර් කීයක් විතර ඇවිල්ලාද මේ ඉන්නේ? එකමාරක් විතරනේ. දැන් ඔයාලට පේනවා ඇති කිලෝමීටර් එකමාරක් විතර අපි මේ ආපු ගමනේ පරිසරය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වනාන්තර ස්වභාවය වැඩි. පහුගිය කොටසේ නම් ටිකක් එලිපෙහෙලි කරලා තිබුණා. එන සාල් වවන්න. ඒ වගේ දේවල් වලට. වගාවක් තිබ්බ මම හිතන්නේ මේ හරියට වැඩි මිනිස්සු එන නැති නේද? මිනිස්සු එනවා ටිකක් අර බර්න් සයිඩ් වගේ පැත්තකට සාපේක්ෂව අඩු ඇති මට හිතෙන්නේ නේ. මිනිස්සු ඉන්නවනේ. ඔව්. ඒ පොඩි ගමක් තියෙනනේ පවුල් 50ක 35ක විතර. ඒ පැත්තේ මිනිස්සු කොහොමද ගැවසෙන්නේ? මේ පිටට මිනිස්සු නැහැ. ඔව්. ඇහෙනවද? කළුවඳුරේ කෑ ගහනවා. මේ ඉහළ උච්චත්වයක් තියෙන මේ වනාන්තර ප්‍රදේශවලත් ක්ෂීරපායින්ගෙන් ලොකුම සතෙක් විදිහට මේ කළුවඳුර ඉන්නවා. ලංකාවේ වඳුරු විශේෂ කීපයක් ඉන්නවනේ. ඒ වඳුරන්ගේ කියන්නේ ප්‍රයිමේටාවුන්ගේ ලංකාවට ආවේනික කෙනෙක් තමයි මේ කළුවඳුර කියලා. කියන්නේ අපි දැක්කොත් ඔයාලට පෙන්නන්නම්. දැන් නම් මේ වනාන්තරේ ගොඩක් කළුවර වෙලා ටිකක් ඇතුලේ ඉන්නේ නේ.
අංකටුස්සෙක් ඔව් ලංකාවට ගොඩක් ආවේනික සතෙක් අංකටුස්සා. එයා හොයාගෙන තමයි ගොඩක්ම මේ ගමන ආවේ. ඒකට මුල් වුණෙත් මෙන්න මෙයා. අංකටුස්සා පෙන්න ගන්න බැරුණොත් මෙයාව තමයි අපිට පෙන්වන්න වෙන්නේ. කමන්නේ අපි තව හොයාගෙන හම්බෙන්නේ. मार गोल है मार गोल बिल බලන්න ඔව් මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම වතුර ටිකක් බිව්වත් ඇති වගේ හිතෙනවා. ඒක දැනෙනවා මේ වතුර මාකට දීලා. asni ඒ කියන්නේ මේ පස්වල එක එක මේ දැන් ෆිල්ටර්ස් වලත් දාන්න එක එක ස්තර තියෙනවා. ඔය වගේ පස්වලත් එක එක ගල් අතරින් එක එක පාංශු ස්තර අතරින් පෙරිලා ඇවිල්ලා සම්පූර්ණ ක්ලියර් වෙච්ච වතුර. යම් පුංචිවත් වෙනස් රහක් නැන්නේ. හරි කැලක්වත් නෑ. මුකුත් නෑ. තනිකර නියම් පෙරිච්ච ක්ලියර්ම වතුර. හාදු දෙන නුඹේ අහස් තලයට ගිරිශිකර මත පිපිසෙලවෙන මලක් වී හෝ හිතින් අතරව ඉන්න පමණක් සිතේ මාහට. මේ නකල්ස් කියලා කියන්නේ වලාකුළු වනාන්තරයක්. මේ කඳුවල ගොඩක් ඉහළට යන්න යන්න උදේටයි හවසටයි බලා ගන්න පුළුවන්. දැන් නම් අපි මේ දවල් ඉන්නේ. හැබැයි මේ උදේටයි හවසටයි වැඩි වෙලාවක් වලාකුළු වලින් වැහිලා තියෙන මේ කඳුවල මුදුන්. ඉතින් බලන්න මම ඔයාලට පෙන්වන්න යන්නේ පේනව නේද මෙතන මේ හරහට තියෙන මේ ගහේ අත්ත. මේ අත්තේ තියෙනවා පාසි හැදිලා. බලන්නකො දිගටම තියෙනවා. ඉතින් මේ පාසි හැදිලා තියෙන විදිහට අපිට හිතා ගන්න පුළුවන් කොච්චර තෙත් බවක් මේ පරිසරයේ තියෙනවද කියලා. දැන් මේ දිගටම ගහේ හැදිලා තියෙන්නේ පාසි. තව ඉහළට යන්න යන්න මේ කඳුවල තියෙන ගස්වල ප්‍රමාණෙත් අඩු වෙනවා. ඒ වගේම මේ ගස්වල හැදිලා තියෙන පාසි ඔය විශේෂයෙන්ම කියන්නේ මහා රාවණ රවුල ඒ වගේ හෝටන් ප්ලේන්ස් වල තියෙන ගස්වලත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේ හැදෙනවා. මේ හැදෙන්නේ පරිසරයේ තියෙන සීතලත් එක්ක. ඒකට හේතුව තමයි වලාකුළු වලින් මේ පරිසරය ගොඩක් වෙලාවට වැහිලා තියෙනකොට වලාකුළු කියලා කියන්නේ මීදුමනේ. එතකොට මේ මීදුමින් මේ පරිසරය වැහිලා ගොඩක් වෙලාවට මේ ඒ තියෙන පින්නට මේ ගස් තෙත් වෙනවා. දවසේ වැඩි හරියක් ඒ වගේ තෙත් වෙලා තියෙන පරිසරේ ඉතින් මේ වගේ පාසි වැවෙනවා. තව ඉහළට යන්න යන්න අපිට බලා ගන්න පුළුවන්. අපි යන ගමන් කතා කරමු තව විස්තර. ගොඩක්ම පෙන්වන්න තියෙන මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක මේක ජීවත් වෙන කුරුල්ලෝ සත්තු ඒ වගේ මොන වගේද කියන එක තමයි අපි ගිහිල්ලා බලමු තව ඉස්සරහට.
සිලෝන් හැංගින් පැරට්. එහෙම නැත්තම් ගිරා මලිත්තා. මෙයා ශ්‍රී ලංකාවට ආවේනික ගිරා විශේෂයක්. මෙයාලා ජීවත් වෙන්නේ කුඩා රංචු විදිහට. මෙයාලගේ ප්‍රමාණය ගෙවල් වල හුරතලයට ඇති කරන ලව් බර්ඩ් කෙනෙක්ගේ ප්‍රමාණයට සමානයි. අනෙක් ගිරවුන්ට වගේ දිග පෙඳයක් මෙයාලට නැහැ. ඒ වුණාට මේගොල්ලෝ ගොඩාක් ඇක්ටිව් කුරුළු විශේෂයක්. ඔයාලට පේනවා ඇතිනේ. මලින් මලට පැනගෙන යන අපූර්ව. මෙයාලා සාමාන්‍යයෙන් තෙත් කලාපයේ වනාන්තරවල දකින්න පුළුවන් වගේම අතරමැදි කලාපීය වනාන්තරවලත් දකින්න පුළුවන්. ඔය ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වගේ. ඒ වගේම මේගොල්ලෝ කැලේ හැදෙන පළතුරු, මල්, ඇට වර්ග වගේ දේවල් ආහාරයට ගන්නවා. ඒ වගේම තමයි මෙයාලා මල් පැණිත් ආහාරයට ගන්නවා. ඔය ඔයාලට පේන්නේ මේගොල්ලෝ මේ ගහක වහලා මලින් මලට පැනලා ඒ තියෙන මල් පැණි බොන විදිහ. ඉතින් මේගොල්ලෝ මේ මල් පැණි බොන එක නිසා වනාන්තරේ පරාගණය සඳහා, ගස් කොළන් වල පරාගණය සඳහා ලොකු මෙහෙයක් මේගොල්ලෝ කරනවා. මං කලින් එන ගමන් මේ නකල්ස් වනාන්තරයේ තියෙන වනාන්තර ස්වභාවය ගැන මොන වගේද කියන එක කතා කළා, මතක් කළා. මම මේ පෙන්වන්න යන්නේ ඒකම තව කොටසක්. දැන් මේ ගස් බලන්න. මේ ගස් හැම එකකම පාසි බැඳිලා ලයිකන් ඇල්ගී වගේව හැදිලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා ඕකිඩ්. මේ ඕකිඩ් කියලා කියන්නේ තවත් ගහක් මත වර්ධනය වෙන ශාකයක්. එතකොට ඒ වගේ ඒවා මේ ආධාරක විදිහට මේ ලොකු ගස් අල්ලගෙන ඒ වගේ හැදිලා තියෙන පාසි, ඊට පස්සේ ඇල්ගී, ලයිකන වගේ දේවල් ආහාර කරගෙන ඒ මත රැඳිලා ජීවත් වෙනවා. මීවන වගේ ශාක තියෙනවා. මේ තවත් ශාකයක් මත වැවෙන මේ ඕකිඩ් වගේ ශාක වලට කියනවා අපි ශාක කියලා. ගොඩක් මේ වැසි වනාන්තරවල, තෙත් වනාන්තරවල ගොඩක් දකින්න පුළුවන් ශාක විශේෂයක් තමයි මේ. මං කලින් මතක් කළා දුම්බර කඳු අතර ඉහළට යන්න තියෙන වනාන්තරවල ස්වභාවය කොයි වගේද කියලා. බලන්න මේ ගස්. මේවා උසින් හරි මඩුයි. අතු කෙටි වෙලා හරි ශක්තිමත්ව ඇඹරුණු ස්වභාවයක් තමයි අපිට පේන්නේ. මේවා මේ විදිහට හැදිලා තියෙන්නේ මේ කඳු අතරින් හමන හොළඟට ඔරොත්තු දෙන්න. බලන්න මේ ගස් පඳුරු වගේ මිටිවට එක ගොඩේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ ගස් අතරින් මීදුම ගලාගෙන යනකොට ඒ තියෙන සුන්දරත්වය වචනෙන් කීවට දකින්න බෑ. ඇවිල්ලම බලන්න ඕනේ. මේ ඉන්නේ දුම්බර කඳුකරයේදී හම්බ වෙන පඳුරු මැඩියන් විශේෂයක්. මෙයාගේ ශරීරයේ වර්ණය සහ හැඩය අවට තියෙන කොළොරුඩු, අතු කෑලි, ගල් කැටවලට කොයි තරම් සමානද කීවොත් සතුරන්ගෙන් බේරිලා අපූර්වවට හැංගිලා ඉන්න මෙයාලට පුළුවන්. මේ වගේ දුම්බර වනපෙතේ විතරක්ම දකින්න ලැබෙන මැඩියන්, ගෙම්බන් විශේෂ මේ පරිසරයේ ගොඩාක් ඉන්නවා. මේ වගේ දුම්බර වනපෙතේ විතරක්ම දකින්න ලැබෙන මැඩියන් විශේෂ ගණනාවක් මේ පරිසරයේ බලා ගන්න පුළුවන්. ගමන අවසන් කරන්න ඔන්න මෙන්න කියලා අපි හොයපු කෙනෙක් අපිට හම්බ වුණා. ලීෆ් නෝස් ලිසාඩ්. එහෙම නැත්නම් පෙතියන් කටුස්සා. මෙයා දැක ගන්න පුළුවන් වෙන්නේ මේ දුම්බර කඳු පන්තියේම විතරයි. මෙයා හිටපු තැන එක අපිට වීඩියෝ කරගන්න එක නම් ඒ තරම් ලේසි වුන්නේ නැහැ. බලන්න මේ විෂුවල් නොයිස් තියෙනවා. මොකද අඳුරේ තමයි මෙයා හිටියේ. ඒ වුණාට අපි කොහොම හරි මෙයාව කැප්චර් කරගන්න උත්සාහ කළා. අඳුරු තැනක පඳුරු අතර හිටපු හින්දා මේ වගේ පැහැදිලි රූපරාම ඔයාලට ගේන්න බැරි වුණාට අපේ ගමන සාර්ථකයි කියලා හිතනවා. මොකද අපි ලොකු බලාපොරොත්තුවකින් හිටියේ මෙයාව දැක ගන්න. මෙයාලගේ පිරිමි සත්තුන්ගේ මේ වගේ කෙරටින් වලින් හැදිච්ච අඟක් පිහිටනවා. මේක ලිංගික අවයවයක් විදිහටත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ කියන්නේ වර්ගයා බෝ කර ගැනීම පිණිස තමන්ගේ සහකාරියව ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන එක්තරා ස්වභාව සෞන්දර්යයෙන් හැදිච්ච උපක්‍රමයක් විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ.
සුළඟ යන මග කියයි වලාකුළු නුඹේ නාම දනී ඉතිරි කර සටහනක පා පිපුණු කුසුමක් සැලී සේල අඳිනා නාරි ලෙසිනා හැඩවි පෙනෙනා නුඹේ සේද මීදුම් අතරමාගත නුඹේ සිසිලස තංගප්පුවේ ඉඳලා කෝබට්ස් කැප් දක්වා අපේ අදාපු ගමන මේ තමයි ගමනාන්තේ. මේ තමයි කෝබට්ස් කැප්. බලන්න මේ පරිසරයේ තියෙන ලස්සන. මෙතෙන්ට කෝබට්ස් කැප් කියලා කියන්නේ මේ ගැප් එක. මෙතෙන්ට මං කලින් කිව්වා අටාල වෙට්ටුව කියලා කියනවා කියලා. අටාල වෙට්ටුව කියලා කියන්නේ මං හරියටම පෙන්නන්නම්. දැන් මේ තංගප්පුවේ ඉඳලා අපි ආපු පැත්තේ කන්ද. ඊට පස්සේ තව මේ පැත්තෙන් හුන්නස්ගිරිය පැත්තට මේ පාර යන්නේ. මේ පැත්තේ තියෙන කඳු. ඊට පස්සේ මේ පැත්ත මීමුරේ දක්වා යන මාවතත් එක්ක තියෙන මේ පැත්තේ කන්ද. හරියටම බලන්න මෙතනම හරිම ලස්සන කපොල්ලක්. මේ ඒරියා එකේ තියෙන කඳු එකට එකතු වෙන තැනක්. ඒක නිසා මෙතෙන්ට දෙමළෙන් කියනවා අට්ටාල වෙට්ටු කියලා. ඒක තමයි මේකේ හරිම තේරුම. ඒක කොහොම වුණත් මේ පරිසරයේ සුන්දරත්වය ඇවිල්ලාම බලන්න ඕනේ. මෙතන ටිකක් කතා කරන්න හරි අමාරුයි. හුළඟයි පින්නයි. මොකද මේ කඳු අතරින් එන හැම හුළම් පාරක්ම මේ මැද්දෙන් තමයි හමාගෙන යන්නේ. හැබැයි ඒකේ අපහසුයක් නැහැ. හරිම සීතල හුළඟක්. හුළඟත් එක්ක මේ වැඩසටහන අන්තිම කරන්න කලින් කියන්න ඕනේ මේ වගේ තැනකට අනිවාර්යයෙන්ම එන්න. තව කාරණයක් මම අර මුලින්ම කිව්වේ නකල්ස් ගැන කියනකොට නකල්ස් වල නම ලැබුණේ කොහොමද කියලා. හරියටම මෙන්න මේ අත මෙහෙම අකුලපුවාම මෙන්න මේ නකල් එක මෙන්න මේ අස්ථි සැකැස්මට කියනවා නකල් කියලා. ඉතින් එන්නේ සැකැස්මි හැඩයට මෙතන තියෙනවා මේ ගැප් එකේ කඳු හිස් කීපයක්. කඳු හිස් පහක්. එතකොට ඒ කඳු හිස් වල හැඩයට මෙතන ගැප් එකක් පිහිටලා තියෙන නිසා කලින් මේ පැත්තේ සේවය කරපු බ්‍රිතාන්‍ය මිනින්දෝරුවරු ඒගොල්ලෝ මෙතෙන්ට කියලා තියෙනවා මේ සම්පූර්ණ කඳු වැටියට නකල්ස් කියලා. එතකොට තව එකක් මම කිව්වා මෙහෙට කියනවා දුම්බර කියලා. දුම්බර කඳු වැටිය කියලා කියන්නේ බලන්න මීදුම් වලින් හැම වෙලෙම බර වෙලා තියෙන්නේ. ඒක නිසායි දුම්බර කියලා කියන්නේ. ඉතින් මේ දුම්බර කඳු වැටියේ නකල්ස් කඳු වැටියේ අපේ කැමරාවෙන් පෙන්වන්න බැරි ජෛව විවිධත්වයක් සෝභා සෞන්දර්යයක් හැංගිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ පහසු වෙලාවක පුළුවන් වෙලාවක ගෙදර හැමෝත් එක්කම ඇවිල්ලා බලන්න මේක විඳින්න. මේ වගේ තැන් අපි ඉදිරියටත් යන තැන් අපිට පුළුවන් ප්‍රමාණයෙන් ඕගොල්ලොන්ට අපි අරගෙන එනවා. ඒ නිසා දිගටම අපේ sensitive steps YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඊගාව ගමනින් හම්බෙමු. හැමෝටම ජය.